ආයිබෝන් යාළුවනේ. දැන් මේ අද පටන් ගත්තා මාළු ටැංකියක් අස් කරන්න. මොකද අනිත් ටැංකියේ තමයි මේගොල්ලෝ හිටියේ ගොඩක්. මේ ඉන්නේ මගේ ඒකේ හිටපු කට්ටිය. මෙයා තමයි බලාගන්නේ ඒගොල්ලන්ව. යාළුවෝ මේ ඉතින් මේ ටැංකිය හදලා මේ ටැංකියට මම ගෙනත් දැම්මා ඔක්සිජන් දීලා ඔක්කොම කරලා ෆිල්ටර් එක දාලා. ඔයගොල්ලන්ට මේක නෙමෙයි මම පෙන්නන්න හදුවේ. මේ ටැංකිය මම අලුතෙන්ම බැන්දේ. මේකට තාම මම ෆිල්ටර් ලයින් එකක් සෙට් කරලා නැහැ. මේගොල්ලන් මේක පල් කරලා ඊට පස්සේ මම මේගොල්ලන්ව මේකට අදමාරු කෙරුවා. ඒ මාරු කරපු වෙලාවේ ඉඳලා මෙයාට පොඩි ප්‍රශ්නයක්. ඇයි මේ අරකිනේ ඉන්නේ. ඉතින් එයා මේගොල්ලන්ව ඒකට දාන්නලු. ඉතින් ඒකට දාන්න තමයි මම හදන්නේ. මම පෙන්නන්නම්. මේ බණ්ඩේ යාළුවනේ මේ ටැංකිය. මේ ටැංකිය මහ විශාල ටැංකියක්. මේක ඉස්සරහට හයි කරලා තියෙන්නේ ලොරි බීදුරුවක්. ඔය තියෙන්නේ මේ තියෙන්නේ අපේ මෙතන ලිවිං ඒරියා එක. මේකෙන් තමයි වතුර ෆිල්ටර් වෙලා උඩින් දියැල්ල වගේ ගලාගෙන හැලෙනවා. ඉතින් මේකේ වතුර සෑහෙන මට්ටමකට මේ වීදුරුවෙන් හරියට මේ වගේ භාගයකට විතර අඩු වෙනවා. ඉතින් මම හොයලා බැලුවා. අන්තිමට කරන්න දෙයක් නැහැ. අර ටැංකිය බැඳලා අස් කෙරුවා. මේ බණ්ඩේ යාළුවනේ දැන් මේකේ හොඳට බලන්න මේකේ සිමෙන්ති නැහැ. සිමෙන්ති නැහැ කියන්නේ අර උඩින් තියපු කොළපු කියන තට්ටුව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා. ඒක නිසා මේක බලන් ඉඳිද්දි එක දවසට වතුර අඩු වෙනවා මේ බණ්ඩේ යාළුවනේ. දැන් තියෙන්නේ මේ තියෙන්නේ ගල් සිමෙන්ති මැදපු එක තමයි මේ තියෙන්නේ මේ. ඒ කියන්නේ මේ බදාම කියන්නේ කොළපු මදින් ඉස්සෙල්ලා දාන්නේ මේ. ඔය පාසාන වෙලා අර හුණු ගල් බවට පත් වෙලා වගේ මේ තියෙන මේ සිමෙන්ති තට්ටුව මේ සිමෙන්ති තට්ටුව සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ ටැංකිය වලත් මම මේක පෙන්නුවේ ඒකයි. ඕගොල්ලන්ගේ ටැංකිය වල මේ වගේ දෙයක් වෙලා තියෙනවා නම් මේ බලන්න මේ. දැන් අර මුහුදේ තියෙන දැන් මේකට වෘතු ගානක් වෙනවා. මුහුදේ තියෙන මේ පාසාන තට්ටුව වගේ මන් දන්නේ නැහැ. හුණු ගල් වගේ හැදිලා මේ ටැංකියේ දැන් වතුර මේ බටේකින් එළියට අදිනවා. මේ පැත්ත මෙන්න මේ විදිහට තමයි දැන් ඔය සුද්ධ කරපු නැති ටැංකිය. මේ තියෙන මේ සුද්ධ කරපු නැති පැත්ත. ඉතින් මේ හොඳට බලන්න. මේක තමයි මම සුද්ධ කරගෙන ඉන්නේ මේක නැතුව මේ ප්‍රෙෂර් ගන්න එක නැතුව මේ සුද්ධ කරන්න බෑ මේ ප්‍රෙෂර් එක නැතුව. හොඳට බලන්න. හරි. ඉතින් ඕකෙන් තමයි මේ විත්තිය සම්පූර්ණයෙන්ම සුද්ධ කරේ ඔය ගන්න එකෙන්. මේක අඩියත් මේ වගේම තමයි. ඉතින් ඕගොල්ලන්ගේ මාල් ටැංකිය වල මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මම මේ වටයක් දාලා මේ වතුර අදිනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මේ වගේ දියසෙවල බැඳිලා තියෙන තාක්කල් හොයන්න බෑ. පස්සේ මෙන්න මේ වගේ සුද්ධ කරාම මේ ඉස්සෙල්ලා මම අර ගන්න ගල්ලපු තැන මේ බලන්න මේක සම්පූර්ණ වෙලි තනිකරම අර බදාම විතරයි තියෙන්නේ. මෙන්න මේ වගේ තියෙන්න ඕන කොළපු ඇල්ලපුවම. මේ ඉතින් දැන් මේ වගේ තමයි ඉස්සෙල්ලාම ඇදලා තිබුණේ. ওই ටැංකියෙන් එළියේ. ඔය වගේ තමයි කොළපු ඇදලා තිබුණේ. දැන් බලන්න යාළුවනේ කොළපු මුකුත්ම නැහැ. මේ කොළපු ඔය තැන් වල තියෙන්නේ. කොළපු සම්පූර්ණයෙන්ම ගිහිල්ලා. ඉතින් මේක මහා විශාල ප්‍රශ්නයක්. මේකට ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපිට රුපියල් 2000ක විතර ආපු වතුර බිලක් දැන් එනවා 11000කට වැඩිය. ඇයි මේක අඩු වෙන්න අපිට ඒක දැනෙන්නේ නැහැ. අපි කරන වැඩේ පයිප් එක දාලා මේක පුරවනවා. ඉතින් වතුර අඩුව ඒගොල්ලන්ට ඉන්න අමාරුයි. මේ ටැංකිය විශාල වැඩි. වතුර පිරවපුවම තමයි මේ ග්ලාස් එකෙන් අර පැත්තට ලස්සනට පේන්නේ. අපි මෙතන තමයි අපේ ඕපන් කිචන් එක ඒරියා එක වගේ තියෙන්නේ. ඉතින් මෙතන අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් මේක සුද්ධ කරලා හොඳට සිමෙන්ති මේ වගේ කොළපු ඇද්දම හරියයි. එහෙනම් හොඳයි යාළුවනේ මම ඔයගොල්ලන්ට දැනගන්න තමයි මේක කිව්වේ. මොකද මේ වගේ දෙයක් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම වුණොත් මෙන්න මේ වගේ සෙවල බැඳලා තියෙනකන් හොයන්න බෑ වතුර කොහොමද ලීක් වෙන්නේ කියලා. ඊළඟට සෙවල බැඳලා තියෙන විදිහ. ඉතින් මම සෙවල සුද්ධ කරන්නේ නැහැ කවදාවත්. ටැංකිය විතරයි සුද්ධ කරන්නේ. ඉතින් වතුර අඩු වෙන හින්දා තමයි මම හිතුවා මේක තමයි ඇත්ත ප්‍රශ්නේ මේකයි කියලා. මේ බලන්න දැන් සම්පූර්ණයෙන් මුකුත් නැහැ. ඔක්කොම මේක ඇරලා වේලෙන්ද දීලා නැවතත් මම කොළපු අදින්න යන්නේ. මම කොළපු ඇද්දාට පස්සේ ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් කරලා දාන්නම්. යාළුවෝ හොඳට බලාගන්න. මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට මොකක් කර ප්‍රශ්නයක් ආවොත් ඔයාලට එන්කි.
හොඳ යාළුවනේ එහෙනම් හැමෝටම සුබ දවසක්.